සල්ලි තියෙන මිනිස්සු හම්බ කරලා ඌ ලක්ෂ 200ක වටන වාහනයක් පදින ගමන් ටැක්ස් ගෙවනවා මේ වගේ තුන් ගුණයක්. ඒ ටැක්ස් එක යන්නේ අර මිනිස්සුන්ට තමයි. ඒකට කොහොමද කියන්නේ මේ සල්ලි තව දුප්පත්ෙකුට දෙන්න තිබ්බනේ. ඌ බලද්දි ටැක්ස් නේ අරන් තියෙන්නේ. වාහනේ චුට්ටයි ඉන්නේ. ඒතර මේ 600 ගණම යන්නේ රටේ පොදු මිනිස්සුන්ට. ඒතර මේ මිනිස්සු උන්ට තමයි උදව් කරන්නේ. ඒතර ඒවත් එහෙම තමයි. ඒව ගණන් හැදෙන්නේවත් නැහැ කොහෙවත්. මේකේ එක්ස්පීරියන්ස් කරන්න මාර දේවල් තියෙනවා. අපි ඉන්න බබල් එක ඇතුලේ සමහරක් වෙලට ඒව තියෙනවා කියලාවත් දන්නේ නැහැ අපි. අපි උන්ට බැන ඉන්නවා. ඇයි අපි ඒක එක්ස්පීරියන්ස් කරලා නැහනේ. අපි දන්නේ නැහැ ඒ කතාව. අපිට පුළුවන් බයින්න විතරයි. එහෙම මිනිස්සු ඕන තරම් ඇති. ඉතින් උඹලා එහෙම වෙන්න එපා. අර යන්න බැරිකමට යන්නේ උන්ටත් එක එකව කී ඉන්න එක ඒක වෙන කතන්දරයක්ද. ඔයා හොටෙල් වල ඉන්න කැමති නැත්නම් යන්න එපා. ඔයා වෙන දෙයක් කරන්න එකෙන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්න ඊටාම ක්‍රිටිකල් තැනක මේක තේරුම් ගන්න වැඩ කරන්නේ නැත්නම් අනාගතේ මහා විනාශයක් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේක කියන්න විතරයි. ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කරගෙන යන්න. ඒ ටැක්ස් එක යන්නේ අර මිනිස්සුන්ට තමයි. ඒතර සල්ලි තියෙන මිනිස්සු හම්බ කරලා ඌ ලක්ෂ 200ක වටන වාහනයක් පදින ගමන් ටැක්ස් ගෙවනවා මේ වගේ තුන් ගුණයක්. ඕන වාහනයකට තමයි මේක අලුතෙන් ගන්න. හරිද? එතකොට කොහොමද කියන්නේ මේ සල්ලි තව දුප්පත්ෙකුට දෙන්න තිබ්බනේ. ඌ බලද්දි ටැක්ස් නේ අරන් තියෙන්නේ. වාහනේ චුට්ටයි ඉන්නේ. ඒ කියන්නේ 850ක් වෙන වාහනේ 650ක් ටැක්ස් ගන්න ගමන් වාහනයක් හම්බෙලා තියෙන්නේ මිනිස්සයාට. වාහනයක් ගන්න ගමන් ටැක්ස් ගෙවලා නෙමෙයි. ඒතර මේ 600 ගණම යන්නේ රටේ පොදු මිනිස්සුන්ට. ඒතර මේ මිනිස්සු උන්ට තමයි උදව් කරන්නේ. ඒවත් එහෙම තමයි. ඒව ගණන් හැදෙන්නේවත් නැහැ කොහෙවත්. හරිද? එන්න මේ ඒව බයිලව මිනිස්සු නොතේරනකට කියන මෝඩ කතා. හරිද? මේකේ එක්ස්පීරියන්ස් කරන්න මාර දේවල් තියෙනවා. අපි ඉන්න බබල් එක ඇතුලේ සමහරක් වෙලට ඒව තියෙනවා කියලාවත් දන්නේ නැහැ අපි. අපි උන්ට බැන ඉන්නවා. ඇයි අපි ඒක එක්ස්පීරියන්ස් කරලා නැහනේ. අපි දන්නේ නැහැ ඒ කතාව. අපිට පුළුවන් බයින්න විතරයි. එහෙම මිනිස්සු ඕන තරම් ඇති. ඉතින් උඹලා එහෙම වෙන්න එපා. ඕගොල්ලෝ O level ශිෂ්‍යත්ව දක්වා ඒ ශිෂ්‍යත්ව නම් O level ওই දේවල් හොඳට කරගෙන ආපු උන් මෙතෙන්. ඒ 6 7 8 9 ඕවා දාපු උන්. ඒතර ඕගොල්ලෝ ඇවිල්ලා මේකේ යමක්කමක් තේරන දැනුම් තේරුම් තියෙනේ උන්. ඒතර උඹලත් අර ගොඩට වැටෙන්න එපා. ඕගොල්ලන්ට තේරෙන්න ඕන සති 32යි තියෙන්නේ. ඒ සති 32 ඔයා කරන දේ මත සමස්ත ඉරණම තීරණය වෙනවා. ඔයාට මොන වගේ දේවල්ද එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ? ඔයාට මොන වගේ දේවල්ද දකින්නවත් නැතුව මැරලා යන්න වෙන්නේ කියන එක තීරණය වෙනවා සති 32කින්. හරි. ඒක බරපතල තත්ත්වයක්. ඒ වගේ තැනකදී සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඔයාලගේ වයසත් ඇති මේ කියන දේවල් තේරෙන්න. ඔයාලට පුළුවන් වෙන්න ඕන සියලු දේ අතහැරලා ඒකට කමිට් වෙන්න. එහෙම ඕනේ. එහෙම නැත්තම් ඉතින් අරම නැතුව මැරෙන්න වෙනවා. ඉතින් අවුලක් නැත්තම් ඉතින් කමන්නේ නැහැ. මම කියන්නේ එහෙම තියෙනවා තව කොටක්. ඉතින් ඒ කියන්නේ ඔයා පුළුවන්කම තියාගෙන බැරිවීම වෙන එකක්. ඒ කියන්නේ මට ඕන නම් යන්න පුළුවන් ඒ වුණාට මම යන්නේ නැහැ. ඒක වෙන එකක්. අර යන්න බැරිකමට යන්නේ උන්ටත් එක එකව කී ඉන්න එක ඒක වෙන කතන්දරයක්ද. ඔයා හොටෙල් වල ඉන්න කැමති නැත්තම් යන්න එපා. ඔයා වෙන දෙයක් කරන්න එකෙන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර බැරිකමට වැඩක් නැහැ. ඕගොල්ලෝ කියලා දවසකට ලක්ෂ දෙකක් දීලා මොන අපරාධයක්ද? ඒ බයිල ගහන තැනට වැටෙන්න එපා. ඒ බැරිකමට කියන කතානේ. පුළුවන්කමට ලක්ෂ දෙක අතේ දිහාන මට ඕන යන්න පුළුවන් මම යන්නේ. ඒ වෙන ලයින්. ඒ වෙන ලෙවල් එකක් ඒක. අරක ඊට වඩා ආත්මසින් වෙනස් එකක්. දෙකම එක වගේ පේන්නේ යනකොට කතන්දර දෙක. හරි. එතකොට මේ ලෝකේ ඔහොම මම ඔය උදාහරණයක් දෙකන්න කිව්වේ වාහනයක් අරම්මනම් කියලා කොච්චරනම් දේවල්. දැන් සමහරක් යෝන් ඉන්නවා උන්ට ඕනේ අනිත් මිනිස්සුන්ට උදව් කරන්න. එහෙම ඉන්නවා සමහර මිනිස්සු. ඒ කියන්නේ ලොකු දේවල් එහෙම Taman භුක්ති විඳින්න එහෙම. ඉතින් ඕගොල්ලන්ට අනුන්ගේ ප්‍රශ්න විසඳන්න කලින් පළවෙනි දේ ඔයාලගේ ප්‍රශ්න විසඳගෙන ඉන්න. අර ඒක විසඳගෙන ඔයා කැමති අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ඉතින් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔයාගේ පොටෙන්ෂල් එක අනුව ඔයා ගිහිල්ලා තියෙන්න ඕන තැනකට. එහෙම නැත්නම් කවුරුත් ඔයා කියනවා ගණන් ගන්නෙත් නැහැ. ඉතින් ඔයාට උදව් කරන්න තියා ඔයාට උදව් කරගන්න බැරි තැනකට නේ ඔයා වැටෙන්නේ. එහෙම කරේ නැත්තම් ඔයාගේ එක හදාගෙන හිටියේ නැත්තම්. දැන් මොනවා කරන්න ඕන උනත් මේ වැඩේ ඔයගොල්ලෝ හරියට කරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලෝකේ එක්ස්පීරියන්ස් කරන්න තව දහස් ගණන් දේවල් තියාගෙන මොකුත් නැතුව ඉපදුනදා ඉඳන් සාම්ප්‍රදායිකව ඔයගොල්ලෝ වටේ තියෙන මේ දැනට දන්න දේවල් ටිකම දැනගෙන මැරලා යන්නයි වෙන්නේ. ඒක මාර අපරාධයක්. මැරෙන්න කලින් එක්ස්පීරියන්ස් කරනවා නම් කරන්න ගොඩාක් දේවල් ලෝකේ තියෙනවා. මම ඔය කියන දේවල් දෙක තමයි විවිධ ෂෝ ඇති. ලෝකේ යන්න කැමති කොන්සෙප්ට් ඇති ඕක. ඉතින් ඒවට යන්නකෝ යන්න පුළුවන් නේ. ඒවා අර හිතෙන්නේවත් නැහැ එහෙම පුළුවන් වෙයි කියලාවත්. ඒවට යන්න අපි මේ වෙලාවේ මහන්සි වෙන්නේ ඒකට. අපිට මේ මොහොතේ එක්ස්පීරියන්ස් කරන්න බෑනේ. අම්මලාගේ සල්ලි ඉල්ලන් යන්න බෑනේ. ලක්ෂ ගණන් ඔය ටිකට් අනම්මනම් අරගෙන කොට යනවා කියලා කියන්න. හරි. එහෙම කරන්න බෑනේ ඉතින්. ඒතර මේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් සීමාවකුත් තියෙනවනේ. ඒක උඹලා ඔක හම්බ කරන්න බෑ. ඒක කොහොම හරි. ඒතර මේ දේවල් ටික භුක්ති විඳින්න ඕන නම් වට මේ තියෙන සති 32 අසාමාන්‍ය මානසිකයක් ගන්න වෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එතන වෙන ඔප්ෂන් කෙටි ක්‍රම නැහැ. එහෙම කරොත් ඊට පස්සේ දේවල් භුක්ති විඳලා සාමාන්‍යයෙන් අර එක්ස්පීරියන්ස් සහිතව දේවල් දැකපු එකෙක් විදිහට මැරලා යන්න පුළුවන්. ඒ නැත්තම් අනිත් උන්ට හූල්ල මැරලා යන්න තමයි වෙන්නේ. එහෙම තමයි මේකේ කතන්දරය යන්නේ. එහෙනම් දැන් මේව තේරුම් ගන්න වයස ඔක්කොම ඇති. තව වරක් වෙන්න නම් ඉතින් එපා ඈ. තව මේක ගිහලා අන්තිම විභාගෙට මාස දෙක තුනක් ගිහිල්ලා මෙලෝ වැඩක් කරේ නෑනේ කියන තැනට එන්න එපා. මෙච්චරකල් කරපු ගොන් වැඩ ඇති. ඒවා අර මේවා කරගන්න. ඒවා හින්ද වැඩ කරන්න. ඒවා පන්නරයක් විදිහට ගන්න. ඒ කරපු ගොන් වැඩ ඉන්දයි මට මෙහෙම වෙලා තියෙන්නේ. මං දැනුත් ගොන් වැඩ කරොත් මට මොනවයි වෙයිද දන්නේ නැහැ කියලා තේරුම් ගන්න.
මේ ඉන්නේ ඊටාම ක්‍රිටිකල් තැනක මේක තේරුම් ගන්න වැඩ කරන්නේ නැත්නම් අනාගතේ මහා විනාශයක් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේක කියන්න විතරයි. ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කරගෙන යන්න. හරි. ඒතර මම මේ කියන්න ගියේ මේවා ආය බලන්න කියලා ගෙදරදී අමතක දේවල් ටික.